හලෝ යාළුවනේ අන්‍යයන් අසෝ කියලා ඔන්න අදත් පිළිගන්නවා මගේ YouTube channel එකට ආදරයෙන් ඔයාලා. ඔන්න 2025 අවුරුද්ද අන්තිම වෙනකොට කුෂිකර්මාන්තේ ගොඩක් අය කමෙන්ට්ස් වල දාලා තිබුණා අලුත් තත්ත්වය මොකක්ද කියලා. ඒ ගැනත් පැහැදිලි කිරීමක් කරන්නත් එක්ක තමයි මම ඔන්න අද වීඩියෝ එක පටන් ගන්නෙ. එහෙනම් අපි යමු යාළුවනේ වීඩියෝ එකට. යන පාරේ ඉන්නවා චූටි බලු කුක්කේ. වේ හැමදාම මං යනකොට මේ විදියට කෑ ගහනවා. මේ කට්ටිය මෙහෙම සැර වුණාට ළඟට ගියාට පස්සේ සැරක් නෑ යාළුවනේ. අයිගෝ චරන්දා කොරියාවෙත් තාම මේ වෙනකොට රස්නේ කාලේ ඒ කියන්නේ යොරම් ඉවර වෙගෙන තමයි එන්නේ. යොරම් එක ඉවර වෙලා ඊළඟට කවුල් තමයි පටන් ගන්නෙ. ඒ කියන්නේ සීත කාලෙට කලින් ඒ කාලෙත් වසන්ත කාලේ වගේ තමයි යාළුවනේ වැඩ කරන්න පහසුයි. රස්නයක් නැහැ. සාමාන්‍ය තත්ත්වය තියෙනවා. ගොඩක් සීතලත් නැහැ. ගොඩක් රස්නෙකුත් නැහැ. ඒ කාලේ තමයි ඔන්න පටන් ගන්න හදන්නේ. මුලින්ම කතා කරමු කොරියාවෙන් ලංකාවට ගොඩක් ඇග්‍රීමන්ට් එනවා අඩුයි. එතන ඉඳන් අපි පටන් ගමු. මේ වෙනකොට යාළුවනේ කොරියාවේ ආර්ථිකය තාමත් හරියටට පත් වෙලා නැහැ. ඒක නිසා තමයි ගොඩක්ම කොරියාවට ශ්‍රමිකයන් වැඩි දෙනෙක් ගන්නේ නැත්තේ. ඒ වගේම තමයි කම්පැනි වලත් වැඩ ගොඩක් අඩු වෙලා තියෙනවා. කම්පැනි වැහිච්ච ඒවා තියෙනවා. අපි හැමෝම බලාගෙන ඉන්නේ කොරියාවට ඇවිල්ලා යාළුවනේ ජීවිතේ කොට දාගන්න තමයි. මොකද කොරියාවට ආපු කෙනෙක්ට වැරදෙන්නේ නම් නෑ. ඒක හොඳ ආකාරම දන්නවා. මොකද මමත් ඉන්නේ කොරියාවේ නිසා. ඒ වගේම තමයි යාළුවනේ ඒකේ නරක පැත්තක් තියෙනවා. ජීවිතේ ගොඩ දාගන්නයි කියලා කොරියාවට ආවට පස්සේ මුලින්ම අංක 1 අරක්කු බීම නතර කරන්න වෙනවා. මොකද ඇවිල්ලා පොරක් වෙන්නේ කියලා බීලා ලෙඩක් දුකක් ඇතුණට පස්සේ කාත් කවුරුවක්ම නැහැ. සමහර කම්පැනි වල තනියෙන් ඉන්න තියෙන්නේ. යාළුවෝ නැහැ. මෙහි ආවට පස්සේ කොරියාවට ආවට පස්සේ තනියෙන් ඉන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා තමන්ගේ සේෆ්ටිය තමන් බලා ගන්න ඕනේ. මොකද ලෙඩක් දුක හැදුනාට පස්සේ හදිස්සියකට විශේෂයෙන්ම හાર્ට් ඇටැක් එකට එන්න පුළුවන්. පපුවේ අමාරුවක් ඇතුණට පස්සේ ගොඩක් බයයි. මොකද හાર્ට් ඇටැක් එකක් ආවොතින් අනිවාර්යෙන්ම ජීවිතේ නැති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒක නිසා ඔයාලා ආවට පස්සේ ඕනවට වඩා මත්පැන් පානය කරන්න යන්න එපා. මොකද ලෙඩ වෙන්න ගොඩක් ඉඩ කඩ තියෙනවා. මේ ආවට පස්සේ ගොඩක් අමාරු වැඩ සෙට් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නිින්දක් නැහැ. පැය 2යි 3යි රැයට මූදු මේ දවස්වල තොම්බල් බෝට්ටු වල වැඩ කරන අයට විශේෂයෙන් කියන්න ඕනේ පැය 2යි 3යි නිදා ගන්න හම්බ වෙන්නේ ගිහිල්ලා ඇවිල්ලා. යාළුවෝ ඉන්න නිසා කියන්නේ යාළුවෝ ඇවිල්ලා කියනවා මෙහෙමයි කෝල් එකක් ගන්න වෙලාවක් නැහැ. ඉතින් අපිට ගිහිල්ලා ඇවිල්ලා අනිත් පැත්තට ආයේ පැය 2ක් විතර නිදාගලා ආපස්සට මූදු යනවා. ඒක නිසා ගොඩක් අමාරුයි යාළුවනේ කොරියාවේ දීවර ජොබ් එකක්. ඒ වගේ දේවල් වලටත් මූණ දෙන්න බලාගෙන කොරියාවට එන්න කියලා තමයි කියන්නේ. මොකද හිතේ හයියෙන් වැඩ කරන්න ඕනේ. ඇවිල්ලා අවුරුදු 5ද 6ද ඒ අවුරුදු 5 6 හොඳට වැඩ ටික කරලා ලංකාවට යන්න බලාපොරොත්තුෙන් එන්න. ඒ වගේම තමයි ඊට වඩා කාලයක් ඉන්නවා නම් වීසා එක මාරු කරගෙන E7 ගහගෙන F2R වීසා තියෙනවා. හොඳ වීසා එකක් ගහගෙන තව අවුරුදු 5ක් 6ක් එහෙම නැත්නම් 10ක් වුණත් කොරියාවේ වාගේ ගේම ඉවර වෙනකම්ම කොරියාවේ ගේම ගහ ගන්න පුළුවන් යාළුවනේ. මේ දවස්වල ඒ හේතු නිසා කොරියාවට ආවට පස්සේ අපේ රටේ අය මූදු යන්න කැමති නැහැ. එයාලා කැමති ෂේප් එකේ ඔය කම්පැනි එක වැඩ කරන්න තමයි ලංකාවේ අය හොයන්නේ. මොකද මට දැනටමත් කෝල් කරපු අය ගොඩක් අය ඉන්නවා. ඔයා ලංකාවෙන් දීවර දානවා නම් මෙහි ඇවිල්ලා මූදු යන්නත් බලාගෙන හොඳට වැඩ කරන්නත් බලාගෙන ඉන්න. සීසන් එකේදී විතරයි හොඳට වැඩ තියෙන්නේ. ඊට පස්සේ රෙස්ට් එක හම්බ වෙනවා. ඒක නිසා මේ සීසන් එකේ මාස 4-5 හොඳට වැඩ කරන්න ඕනේ. මෙහි ඇවිල්ලා නහයෙන් ඇඩුවට පස්සේ අනේ මට බැහැ වැඩ කරන්න මයි කොන්ද රිදෙනවා මට වෙන තැනකට යන්න ඕනේ ලියුම දෙන්න සයන්නිම් කියලා. සයන්නිම්ටත් ලංකාවේ අය එපා වෙන ගානට වැඩ කරන්න නම් එපා යාළුවනේ. මොකද ඊළඟ තව කොල්ලෙක් තියෙන chance එක නැති වෙන්නේ ඔන්න ඕකෙන් තමයි. අපේ ලංකාවේ අය ගන්නෙම නැති තත්ත්වයටපත් වෙලා තියෙන්නේ ඔන්න ඔය හේතු නිසා තමයි යාළුවනේ දීවරංශේ. නැත්නම් 2019 16 ඒ ධම්ම යාළුවනේ කොරියාවට දීවරංශෙන් හොඳටම රැකියා තිබුණු
අංශයක් තමයි යාළුවනේ දීවර කියන්නේ. විශේෂයෙන් මේ දවස් වලට වැඩියෙන්ම ගන්න ඔය දීවර ෆාම් වලට තමයි කට්ටිය හොයන්නේ. පුස්කර පළාත්වල පැති වලට දීවර ආවට පස්සේ දූපත් වලට ඒ වගේම ඔය ජන ශූන්‍ය ප්‍රදේශවලට වන්දෝ මොප්පෝ මේ පැති වලට තමයි විශේෂයෙන්ම දීවර එන්නේ. දීවර දාන අයට කියන්නේ දීවර දානවා නම් හිත හදාගෙන එන්න මුහුදියන්නත් කියලා. ඒ වගේම තමයි ආවට පස්සේ අවුරුද්දක් දෙකක්වත් ඒ කම්පැනියේ රැඳිලා ඉන්න බලන්න කොච්චර වැඩ අමාරු වුණත්. ඒ වගේම තමයි යාළුවනේ වැඩියෙන්ම අරගන්නේ දූපත්වල ඔයාලා අහලා ඇති ජේජුදෝ දූපත. ඒ වගේ ජේජුදෝ දූපත වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පොඩි පොඩි දූපත් තියෙනවා කොරියාවේ. අන්නේ දූපත්වලටත් දීවරාය වැඩට ගන්නවා. ඒ දූපත්වල ඉඳන් මාළු අල්ලන්න. ඒ වගේම මාළු ෆාම් සතියට එකපාරක් නිවාඩුව හම්බුනාට පස්සේ ගොඩට ඇවිල්ලා ඉතින් එහෙම යන්න පුළුවන්. සමහර දූපත්වල යාළුවනේ කඩවල් අරවා මේවත් ඒවා තියෙනවා. ඒ ගැනත් බය වෙන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම ඒ වගේ ජොබුත් තියෙනවා කොරියාවේ. ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරලා ඉන්නේ. ඒ වගේම තමයි හදුරියක් යන්සික්ජන් එකක් සාමාන්‍ය මාළු ෆාම් එකක් මුහුද මැද්දේ සවි කරලා තියෙනවා නම් ඒකේ සමහර වෙලාවට ඔයාලට එකමඩේෂන් ඒතන දෙන්නත් පුළුවන්. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔය බලන්න පුළුවන් මගේ YouTube channel එකේ. අන්න ඒ විදිහට එකමඩේෂන් එතනත් හම්බ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා යාළුවනේ මුහුද මැද්දෙත් එහෙම ජීවත් වෙන්න ඉයනවා. අවුරුදු 5 නම් ගේම ගහගෙන අවුරුදු 5 ගේම ගහගෙන යන්න බලාගෙන හිත හදාගෙන එන්න යාළුවනේ. ෂේවාංශ ගැන ගොඩක් අය අහලා තියෙනවා යාළුවනේ. ෂේවාංශෙන් තාම කවුරුවත් කොරියාවට අරගත්තේ නැහැ. ෂේවාංශ යෝජනා කරාට එක්සෑම් තිබුණාට තාම කවුරුත් ආවේ නැහැ ෂේවාංශයට. මොකද දැන් තියෙන ආර්ථිකෙත් එක්ක ජොබ් අඩුවීමත් එක්ක තමයි තාම ඒක ගැන කිසිම ආරංචියක් නැත්තේ. ඉස්සරහට 2026 අනිවාර්යයෙන්ම ඇග්‍රීමන්ට් හොද ප්‍රමාණයක් ලංකාවට එන්න ඉඩ කඩ තියෙනවා. ඒක නිසා ඒ ගැන ඉස්සරහට කියලා දෙන්නම්. සේවාංශයේ රැකියාවලට ඔයාලා එන්න ඉන්නවා නම් 2026 ගනීද කියලා තාම කියන්න බෑ. එන්න ඉන්නවා නම් ඔයාලා ලයිසන් එකත් අරගෙනම තියාගන්න එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. මොකද ඔයාලට ඔය පේදල් ඒ කියන්නේ බඩු බෙදා හැරීම මේවා කරන්න ආවට පස්සේ ඔයාලට ලංකාවේ ලයිසන් එක තියෙන පටස් කාලා යාළුවෙක්ගේ අතේ ඩොකියුමන්ට්ස් අරගෙන ඇවිල්ලා මෙහෙන් කොරියාවේ ලයිසන් එක මාරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ ඉදිකිරීම් රැකියාව වෙනකොට ඉදිකිරීම් රැකියාව වලට කට්ටිය ගොඩාක්ම අඩුයි ගන්නවා. ආර්ථිකෙත් එක්ක ඉදිකිරීම් කටයුතු ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඉදිකිරීම් සාමාන්‍යයෙන් ගොඩක්ම කරන්නේ නැහැ. ගම්වල ගත්තත් සාමාන්‍යයෙන් නගර ආසන්න ගත්තත් ඉදිකිරීම් කටයුතු කරන්නේ නැහැ. මොකද මිනිස්සු ගාව මේ වෙනකොට සල්ලි නැහැ, ගැවසෙන්නේ නැහැ වැඩිය. එදා වේල හම්බ කරගන්නෙත් සාමාන්‍යයෙන් සමහර කොරියන් කට්ටිය ගොඩක් අමාරුවෙන් එක්සෑම් කරනවා නම් බොහොම හොඳයි. දීවර හරි නිෂ්පාදන හරි එක්සෑම් එක කරනවා නම් ඉදිකිරීම් වලට ගොඩාක් අඩුයි යාළුවනේ ශ්‍රමිකයන් එනවා. විශේෂයෙන්ම කතා කරන්න ඕන දෙයක් තමයි යාළුවනේ කුෂිකර්මාන්ත රැකියාව ගැන. කුෂිකර්මාන්ත රැකියාව ගත්තට පස්සේ කොරියාවේ වගා කරන්න ගත්තොත් යාළුවනේ වගා කරනවා අක්කර ගාණක් නැහැ. ශ්‍රමිකයන් 200ක් 300ක් දාලා වුණත් කොරියාවේ වගා බිම් සකස් වෙනවා. සතියට දවස් 6ක් වැඩ මමත් ඉදිරියට විතරයි නිවාඩු. කොරියාවේ හොඳටම කුෂිකර්මාන්ත වැඩ තියෙන්නේ 4 වෙනි මාසේ 5 වෙනි මාසේ 6 වෙනි මාසේ ඔය මාස වල තමයි කුෂිකර්මාන්ත හොඳටම වැඩ තියෙන්නේ. සමහර තැන් වලින් මට ඉතින් කතා කරලා කියන මෙහෙමයි මේ වැඩ කරන්න පොඩි ශ්‍රමිකෙක් හොයලා දෙන්න. මේමයි කවුරු හරි ඉන්නව නම් එවන්නේ කියලා. එහෙම නැති වුණොත් මම ගිහිල්ලා වැඩ කරලා මමත් කොරියාවේ මමත් මේ හොයලා තියෙනවා ලක්ෂ 2කට 3කට ආසන්න ප්‍රමාණයක්. ඉරිදා විතරක් සාමාන්‍ය වෙලාවට ඔය පොඩි පාර්ට් ටයිම් වැඩ කරලා ලක්ෂ 2ක් 3ක් හොයත හැකි යාළුවනේ. ඒක නිසා කුෂිකර්මාන්තේ ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා කම්පැනි එක හිටියත් සීයලා ආච්චිලා තමයි ගොඩක් කුෂිකර්මාන්තේ කරන්නේ. ඒ කට්ටිය එක්ක පොඩ්ඩක් සුවදශීලීව ඉන්න. මොකද පාර්ට් ටයිම් එකක් එහෙම තිබුණොත් ඔයාලට කතා කරලා මේක කරලා දෙන්නේ කියලා මාන් 15ක් 20ක් ගන්න පුළුවන්. මේ දවස්වල තියෙන යාළුවනේ රටකජුවකා තමයි තියෙන්නේ ගොඩක්ම. ඒ වගේම තමයි 10 වෙනි මාසේ අන්තිම වෙනකොට කුෂිකර්මාන්ත කොරියාවේ ඉවර වෙනවා. සුදු ලුණු හිටවුවෙන් පස්සේ කුෂිකර්මාන්ත අවසන් වෙනවා. ඊළඟට සීතල කාලේ පටන් ගන්න. ඒක නිසා කිසිම දෙයක් වගා කරන්නේ නැහැ සීතල කාලේ. ඒ ගැනත් ඔයාලව දැනුවත් කරන්න එක තමයි මම මේ වීඩියෝ එක කරේ. 2025 අවුරුද්ද ගන්න එකක් නැහැ. 2026 තමයි ඊළඟට අපිට බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. අනිවාර්යයෙන්ම 2026 යාළුවනේ ලංකාවෙන් ශ්‍රමිකයන් අනිවාර්යයෙන්ම කුෂිකර්මාන්තයට ගනීවි. මොකද මේ වෙනකොට ඇග්‍රීමන්ට් සයින් කරලා තියෙන්නේ ලංකාවෙන්
ශ්‍රමිකයන් ගන්න. හොඳට හිටියොත් ඉතින් කොරියාවේ ඇවිල්ලා දිගටම ලංකාවට කෝඩා එකේ එවි. විශේෂයෙන් මේක දැනුවත් කරන්න ඕනේ කොරියාවට ආවට පස්සේ ඔයාලා බලා ගන්න ඉන්නේ සජන් නිම් තමයි. යාළුවෝන්ගේ කීමට සජන් නිම්ලා එක්ක කේස් එකක් දාගෙන රණ්ඩු වෙලා කම්පැනි මාරු කරගන්න හදන්න එපා. එහෙම වුණොත් ඔයාලට ප්‍රශ්නයක් එපාර ලංකාවේ එන්න අනිත් අයට ප්‍රශ්නයක්. ඒක නිසා ඔයාලට කියන්නේ යාළුවනේ එහෙම ප්‍රශ්න දාගන්න එපා. ආවනම් සජන් නිම් එක සුවදශීලීව කතා කරලා වැඩ කරන්න අමාරු නම් එයා එක්ක කතා බහ කරලා ප්‍රශ්න විසඳගෙන ලියුම අරගෙන සාමකාමී විදියට එතනින් අයින් වෙන්න පුළුවන් ඔයාලට. එහෙම වුණාට පස්සේ පිටත් හොඳයි සජන් නිම්ට හොඳයි. මොකද මෙහි ආවට පස්සේ ඔයාලා ලෙඩක් දුක හැදුනත් යාළුවන්ට කලින් මුලින්ම කියන්න පුළුවන් සජන් නිම්ට. මොකද එයා කතා බහ කරලා හොස්පිටල් එකකට ගියත් අනිවාර්යෙන්ම කොරියන් ජාතිකයෙක් කියන වචනේ අහනවා. 100% ලංකාවේ අයට යාළුවන්ට කොරියන් බැරි වුණත් කොරියන් අය එක හොස්පිටල් එකට ගියාට පස්සේ ඉක්මනට වැඩ කටයුතු වැඩක් කරගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන්ම ආවට පස්සේ එම ප්‍රශ්න දාගන්න එපා. ඒක තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ ඊයේ පෙරේද වෙච්ච සීන් එකෙත් ඔය අපුයි අමාරුව හැදිලා රෑ 12යි අයියා හොස්පිටල් එකට එක්කන් යනකොට අපිට කියන්න කලින් සජන් නිම් ඇවිල්ලා ඔක්කොම වැඩ කටයුතු කරලා දීලා හොස්පිටල් එකේ ඉඳන් ගෙදර එනකොට රෑ 2යි. ඉතින් එහෙම තමයි ඉතින් සාමාන්‍ය යාළුවෙක්ට කරන්න බැරි දේවල් සජන් නිම් එක සුවදව හිටියම එයා ඉක්මනට කරලා දෙනවා. මොකද ජීවිතේ ගොඩ දාගන්න කොරියාවට ඇවිල්ලා නිකන් අකාලේ ජීවිතේ නාස්ති කරගන්න ඕනේ නැහනේ. ඒක නිසා ඔයාලා ආවිල්ලා සුවදශීලීව ඉන්න කියලා තමයි ඒ එක්කම කියන්නේ. විශේෂයෙන් කතා කරන්න ඕනේ කොරියාවට ඇවිල්ලා හැමෝම ආසයි රත්තරන් මාලයක් දාලා ලස්සනට වාහනයක් අරගෙන ලංකාවේ හොඳ ගේයක් අදලා ගේමක් ගහගෙන ඉන්න. මේ වෙනකොට රත්තරන් මිල ගොඩාක් කියලා ගිහිල්ලා තියෙන්නේ. අහස ඌසර නැගලා තියෙන්නේ රත්තරන් ගන්න බැරි තරමටම මිල ගිහිල්ලා තියෙන්නේ යාළුවනේ. තොන් කොරියාවේ සාමාන්‍යයෙන් කොල්ලෙක්ගේ කරේ තියෙනවා තොන් 15ක් 20ක් අනිවාර්යෙන්ම. සාමාන්‍යයෙන් තොන් 10ක් ගන්න ගියොත් සිල්පෙක් මානමකට එහා යනවා කියන්නේ ලක්ෂ 15කට ආසන්න ගාණක් යනවා. තොන් 20ක් ගන්න ගියොත් ලක්ෂ 30කට ආසන්න ගානකට යනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඊළඟ වීඩියෝ එක රත්තරන් ගැන කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් කොරියාවේ කැරට් 24 තමයි හැමෝම භාවිතා කරන්නේ. මේ වෙනකොට තොන් එකක් මාන් 66කට විතර ගිහිල්ලා තියෙනවා. මාන් 16ට 17ට 18ට තිබ්බ තොන් එක මාන් 66කට ගියයි කිව්වට පස්සේ මොන තරම් ඉහළ යෑමක්ද කියලා බලන්නකො. මේ මාලේ හදද්දී තොන් එකක් මාන් 18යි. දැන් බලන්න දැන් තොන් එකක් මාන් 65යි 66යි. කොච්චර ගාණක්ද කියලා බලන්න. ඩිපොසිට් එකටත් වඩා හොඳ ආයෝජනයක් තමයි රත්තරන් කියන්නේ යාළුවනේ. මතක තියාගන්න කොරියාවට ආපු ගමන්ම ණය ටික ගෙවලා මුල් පඩියේ රත්තරන් කෑල්ලක් හදාගන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන්ම රත්තරන් කියන්නේ රත්තරන්ම තමයි. ආයි අඩු වෙන්නේ නැහැ. ඩොලර් එක වගේ තමයි. ආයි වැඩි වුණොත් අඩු වෙන්නේ නැහැ යාළුවනේ. ඒ වගේම අපි යමු කතා කරා වගේම පාත්ති ටික බලන්න. රටකජු පාත්ති පෙන්වන්නම් ඔයාලට මේ දවස්වල මොනවද වෙන්නේ කියලා. ඔන්න යාළුවනේ දැන් ඇවිල්ලා තියෙන්නේ රටකජු පාත්ති වලට තමයි. පේනවනේ රටකජු ගලවලා දාලා තියෙන විදිය. රටකජු ගලවලා වේලින්න දාලා තමයි තියෙන්නේ. පේනවනේ යාළුවනේ රටකජු. නේ යාළුවනේ රටකජු. අපි යමු බලන්න ඉස්සරහටම. ඔයාලට පේනවනේ යාළුවනේ කොච්චර දුරට තියෙද කියලා. වගාපිව දවස් දෙකක්වත් යනවා මේකේ ශ්‍රමිකයන් 20ක්වත් දාලා වැඩ කරන්න ගත්තොත් රටකජු වලට යාළුවනේ කොරියන් වලින් කියන්නේ තංකොන් කියලා තමයි. පොකුරු ඇදිලා තියෙන්නේ. එයාසෙයෝ
පාට් ටයිම් වල වැඩ කරන විදියට තමයි මෙතනත් වැඩ සිද්ධ වෙන්නේ. ඔන්නෝම තමයි ඔයාලට පේනවා ඇතිනේ. සජන්නිම් ඉන්නවා එහා කොනේ වැඩ කරනවා. සජන්නිම් කිව්වා ඉතින් මං අහලා තමයි වීඩියෝ කරේ. සජන්නිම් කිව්වා වීඩියෝ කරන්නයි කියලා ඔයාලට පෙන්නන්න තමයි. විශේෂයෙන්ම කට්ටිය ගොඩක් අහලා තිබුණා කවුද ඇවිල්ලා තිබුණේ ඊට වලට කවුද ඇවිල්ලා නැත්තේ කියලා. ඔන්න දැන් ඔයාලට විශ්වාසයිනේ. මෙන්න මේ විදියට තමයි කාම්බෝජියන් අය ඇවිල්ලා තියෙන්නේ. මේ කට්ටිය 10 වෙනි මාසේ අන්තිම යනවායි කියලා තමයි කිව්වේ. 10 වෙනි මාසේ අන්තිම එයාලා රටට ගිහිල්ලා ඊළඟ අවුරුද්දේ එනවායි කියලා තමයි කිව්වේ. මං ඇහුවා කොන්දේ අමාරු තියේද කියලා. කොන්දේ අමාරු තියේ කියලා තමයි කියන්නේ. ඉතින් එහෙම අවුලක් නැහැ කියනවා. 10 වෙනි මාසේ ගිහිල්ලා එන නිසා ගිහිල්ලා ඇවිල්ලා ආයෙ හම්බ කරන් යනවායි කියලා තමයි කියන්නේ. හැමදාම හරියට හිටියොත් හැමදාම කොරියාවේ ජීවත් වෙන්න පුළුවන් ලස්සනට. කුසිකර්මාන්තය ගැන වීඩියෝ එකක් මං ඔයාලට ගෙනාවා. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් දෙයක් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අදට යන්න වෙලාව හරි. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්න හැමෝටම සම්මා සම්බුදු සරණයි.